ඉතින් කොහොමද යාළුවනේ මගේ යාළුවෝ හැමෝම හැමදාමත් වගේ පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් මට ඔන්න ටික දවසක් මගේ ආදරණීය යාළුවන්ව බලන්න එන්න බැරි වුණා. මං හිතන්නේ දවස් 10ක් විතර එන්න බැරි වුණා. පොඩ්ඩක් විතර ඉතින් කාර්ය බහුල වුණා. ඒකයි ඉතින් මගේ ආදරණීය යාළුවන්ව බලන්න මට එන්න බැරි වුණේ. වෙලාවකට යාළුවනේ වීඩියෝස් කරගත්තට වොයිස් කරලා දාන්න වෙලාවක් නැති වෙනවා. ඒ තරම් බිසි වුණා පහුගිය දවස් ටිකේම ඉතින් බලමු ඉස්සරහට දිගටම වීඩියෝස් අරන් එන්න. අදත් ඉතින් යාළුවනේ ලස්සන්ට සැහැල්ලුවෙන් දවස පටන් ගත්තට අදත් උදේවරුවේ චුට්ටක් එළියට යන්න ඕන. ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම චුට්ටක් අරන් එන්න. විශේෂයෙන් එළවලු ටිකක් අරගෙන එන්න. ඉතින් ඒ හැම දෙයකටම කලින් උදේට කාලා ඉන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඊයේ රෑ අපි එළියෙන් තමයි කෑම අරගත්තේ. ඉතින් ඒ ගෙනාපු කෑම වල ඉතුරු ටිකක් තියෙනවා. ඒ කියන්නේ පරාටා ටිකක්, ඒ වගේම චිකන් හොදි ටිකක් තිබ්බා. ඉතින් මම ඒක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. චිකන් හොදි ටික නම් ඩීෆ්‍රෙෂර් එකේ තමයි දාලා තිබුණේ. ඉතින් මේ හැමදේම එළියෙන් අරන් තියාගත්තා. උදේට ඩොල්ෆින් එකක් වගේ එහෙම නැත්නම් පරාටා කොත්තුවක් වගේ හදාගන්න කියලා හිතාගෙන. ඉතින් ඒකට අවශ්‍ය ලුණු, ඒ වගේම තක්කාලි, අමු මිරිස්, සුදු ලුණු, රම්පේ කරපිංචා ටික මම සූදානම් කරගත්ත කලින්ම. ඉතින් ඒ ටිකත් සූදානම් කරගෙන මම පරාට ටිකත් අරගෙන පොඩිවට කපා ගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතන තියෙන පරාට නම් මම ඇත්තටම කඩෙන් ගෙන ආපුවා. අපිට ඕන නම් මේ විදිහට ප්ලේන් රොටි වගේ එහෙම නැත්නම් පරාට වගේ හදලත් මේ කොත්තුව එහෙම නැත්නම් ඩොල්ෆින් වගේ හදා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් ළමයිනුත් ආසාවෙන් කනවා. ඉතින් අනිත් එක තමයි මේක දැන් අපි ඉතුරු වෙච්ච එකන්නේ හදන්නේ අද. ඒ වුණාට අපිට මේකටම කියලා පරාට ගෙන්නගෙන අපි හැදුවත් ඇත්තටම හොඳයි. මොකද සාමාන්‍ය නිකම් පරාට වගේ කනවට වඩා මේ විදිහට හදාගත්තාම හරිම රසයි. ඉතින් මේක හදාගන්න මම ලොකු භාජනයක් ලිපේ තියාගත්තා. තියලා තෙල් ටිකක් එකතු කරගත්තා. ඒකට ඉස්සරෝම සුදු ලුණු බීක් දෙක තුනක් තලලා මේ විදිහට තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ ඒකට කපපු ලුණු චුට්ටක් එකතු කරගත්තා. තෙලේ පොඩ්ඩක් මැලවෙන්න. ඒ ටික විනාඩියක් විතර මැලුණාට පස්සේ මම ඒකට කපලා තියාගත්ත තක්කාලි, අමු මිරිස්, ඒ වගේම රම්පේ කරපිංචා ටිකත් එකතු කරගත්තා. ඉතින් මේ විදිහට තෙල් වලට එකතු කරගත්ත සේරම පොඩ්ඩක් විනාඩිය දෙකක් යනකම් උයාගෙන ඊට පස්සේ මම බිත්තරයක් මෙන්න මේ විදිහට කඩලා එකතු කරගත්තා. ඉතින් මේ සේරම හොඳට මිශ්‍ර කරගෙන ඒ කියන්නේ විනාඩිය දෙකක් උයාගෙන ඊට පස්සේ තමයි මම මේකට කහ කුඩුයි ඒ වගේම ලුණු චුට්ටකුයි එකතු කරගත්තේ. මොකද මම මේකට චිකන් ග්‍රේවි එකතු කරන නිසා ඒකේ තියෙන සැර ගතිය ඇති කියලා හිතුණා. ඒ නිසා මම මේකට වෙනම මිරිස් කුඩු 3-5 වගේ දේවල් එකතු කරන්න යන්නේ නැහැ. ඒ වුණාට මේක චුට්ටක් රස වෙන්න ඕන කියලා හිතලා අමු මිරිස් ටිකක් මම කලින්ම එකතු කරගත්තා. ඉතින් ওই විදිහට හොඳට රත් වුණාට පස්සේ මම මේකට කලින් අර එළියෙන් තියාගත්ත ග්‍රේවි ටික එකතු කරා. ඉතින් ඒකත් එකතු කරලා හොඳට උතුරනකන් තියලා තමයි දැන් අර කලින් කපලා තියාගත්ත පරාටා ටික, ඒ කියන්නේ පොඩිවට කපලා තියාගත්ත පරාටා ටික එකතු කරගන්නේ. ඉතින් යාළුවන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් නිකම්ම පරාටා හොදි ටිකක් දාලා කනවට වඩා මේ විදිහට රසයට හදලා කනකොට ඇත්තටම හරිම රසයි. ඒ වගේම තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් රෑට මේ වගේ කෑම බීම ගෙනාවම ඉතුරු වෙනකොට අපි ෆ්‍රිජ් එකේ තියෙනවනේ. ඉතින් ඒක උදේට කන්න හදනකොට ඒක අපි වෙනම රත් කරන්න ඕන. ඒ වගේම තියෙන කරීස් රත් කරන්න ඕනේ වෙනම. ඉතින් ඒ කිසි දෙයක් කරන්නේ නැතුව මේ විදිහට හදාගත්තාම වැඩෙත් ලේසි. ඒ වගේම හරිම රසයි. ඉතින් මේ විදිහට කෑම බීම මගේ යාළුවෝ හදනවා ඇති. ඉතින් හදන්න නැති අය ඉන්නවනම් මෙන්න මේ විදිහට මං කියනවට හදලා බලන්න හරිම රසයි. ඒ වගේම තමයි ඉතින් මේ දැන් හදපු කෑම එකක් විදිහට ඒ කියන්නේ වෙනස් රසයකට කන්නත් පුළුවන් මේ විදිහට හදාගත්තාම. ඉතින් මේ බලන්නකෝ උණු උණුවෙන් රසට කන්න පුළුවන්. ඉතින් මේකට තව ඕනනම් අපිට ප්ලේන් ටිකක් වගේ හදාගත්තා නම් මේ කෑම එක තවත් රසයි. ඒ වුණාට ඉතින් ගුණේ පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් ප්ලේන් ටිත් එක්ක මේ වගේ කෑම බීම ගන්නකොට. ඉතින් මේ දවසේ අපි 4 දෙනාම උදේට මේ විදිහට කාලා ඔන්න පෑලිය ගොඩට යන්න පිටත් වුණා. ඉතින් ගොඩක් දුරට මයි හස්බන්ඩ්ුයි ගියොත් නම් ඉතින් යන්නේ බයික් එකේ. ඉතින් ළමයිනුත් එන්න ඕන කියලා කිව්වොත් සාමාන්‍යයෙන් එයාලා එන්න කැමති නැහැ. ඉතින් කලාතුරකින් තමයි මේ විදිහට පිටත් වෙන්නේ අපිත් එක්ක යන්න. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ ළඟම තියෙන ෆුඩ් සිටි එකකින් අවශ්‍ය බඩු ගන්නනේ. ඒ වුණාට මේ විදිහට ආවහම
පොඩ්ඩක් අපිට නිදහසේ ඇවිදලා අපිට ඕන දේවල් ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හිතනවනේ මේ වගේ තැන් වලින් ගන්නකොට එළවලු වගේ දේවල් නැත්තම් පළතුරු ෆ්‍රෙෂ් නැහැයි කියලා. එහෙම එකක් නැහැ. මෙතෙන්ටත් ගේන්නේ අලුත්ම පළතුරු එළවලු තමයි. නමුත් ඉතින් අර පාරිභෝගිකයාට හැට කනට පේන විදිහට ඉතින් බඩු නැති වෙන්න පුළුවන් සමහර අවස්ථාවන් වල. නමුත් ඉතින් අපිට අවශ්‍ය විදිහට තෝරලා බෙරලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් අර ගොඩක් දුරට අර මේ තැන් වලට ගේනවනේ ගම් වලින්, ඒ කියන්නේ පිටපළාත් වලින් ගොඩක් තියෙන එළවලු පළතුරු වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවලුත් අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ තැනකට ආවොත් තමයි. එහෙම නැති වුණොත් ඉතින් නගරබදව ජීවත් වෙන අපේ දරුවන්ට දකින්න තියෙන්නේ ඉතින් පිට රටින් ගෙන ආපු එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හැමදාම දකින එළවලු පළතුරුම තමයි. ඉතින් යාළුවනේ මේ බලන්නකෝ මේ තියෙන්නේ කෝන්. ඉතින් ගම් වල අය නම් ගොඩක් දන්නවා. නමුත් ඉතින් නගරාසන්නව ජීවත් වෙන ළමයි නම් ගොඩාක් දුරට මේවා අඳුරන්නේ නැහැ. ඉතින් මේක ගොඩාක් රස නැහැ. ඒනට පුංචි දරුවෝ හරි ආසාවෙන් කන පළතුරක්. ඒ වගේම ඉතින් මෙන්න මේ සීනි කැකිරි කියන පළතුරත් දැන් නම් ගොඩක් දුරට නගරාසන්නව තියෙනවා. ඉස්සර අපි පුංචි කාලේ ගොඩක් දුරට මේවා ගෙනාවේ ට්‍රින්කෝ මඩ කලපු වගේ පැති වලින්. ගොඩක් දුරට ඒ කියන්නේ උෂ්ණාධික ඒ කියන්නේ වේලි කලාපවල තමයි මේවා ගොඩාක් දුරට වගා කරන්නේ. ඉතින් හරිම රසයි ඩ්‍රින්ක් එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හොඳට සීනි දාලා අපිට එහෙම නැත්නම් පැණි ටිකක් එකතු කරලා නිකන් කන්නත් පුළුවන්. හරිම රසයි. ඒ වගේම සීතල කෑමක්. ඒ කියන්නේ ගොඩාක් අර උෂ්ණ ඇඟක් තියෙන අයට මේ සීනි කැකිරි පළතුර ගොඩාක් හොඳයි. මොකද මේ වගේ ඩ්‍රින්ක්ස් හදලා එහෙම නැත්නම් මං කියපු විදිහට පැණි හරි එහෙම නැත්නම් අපිට පුළුවන් සීනි ටිකක් එකතු කරලා නැත්නම් හකුරුත් එක්ක වගේ කෑවහම ගොඩාක් අර ඇඟේ තියෙන රස්න ගතිය ගොඩාක් දුර වෙනවා. කියන්නේ අඩු වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට පළතුරු චුට්ටක් ඒ වගේම එළවලු ටිකක් අරගෙන අපි ගෙදර ආවා. ඉතින් ඔන්න ඔය විදිහට ගෙදරට එනකොට දවල්ට උයන වෙලාවත් ආවා. මොකද අපි උදෙන්මනේ කාලා ගියේ. ඉතින් දවල්ට උයන ගමන්ම මට මේ ටික අස් කරගන්නත් පුළුවන් කියලා හිතාගෙන ඩයිනින් ටේබල් එක උඩට පත්තර පිටුවක් එල්ලලා ඒකෙම මේ ටික අහුරගත්තා. එතකොට මට ලේසි උයන ගමන් මේ ටික පොඩ අස් කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් මාකට් එකට ගිහිල්ලා එනකොට අපි මාළු ටිකක් අරන් ආවා. ගෙදර චිකන් තියෙන නිසා මාළු චුට්ටයි අරන් ආවා. ඉතින් ඒ ටිකත් සෝදන්න තියෙනවා මේකත් එක්කම. ඒක සෝදලා තමයි මම උයන්නත් පටන් ගන්න ඕන. සාමාන්‍යයෙන් අපි එළවලු ගේනකොට ගිය සතියේ ගෙනාපු එළවලු වලට වඩා වෙනස් එළවලුවක් තමයි ඊළඟ සතියේ තෝරගන්න ඕන. එතකොට දරුවොත් කැමැත්තෙන් කැම ටික කනවා. අපිට උනත් ඒ වෙනස තේරෙනවා. ඒ නිසා හැම සතියකම වෙනස් කර එකම එළවලු ගේන්න නැතුව වෙනස් කර ගෙනාවාම අපිට පුළුවන් ඒක රසට අපේ කැම වේල හදාගන්න. ඒ වගේම ඉතින් මම ගොඩක් දුරට බලන්නේ අර සීසන් වලට එන එළවලු තියෙනවනේ. ඒ කියන්නේ මුරුංගා වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් දකින්නකොටත් කොහොමත් ගන්නවා. මොකද ඒක හැම කාලයකටම අපිට කැමට ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක කාලයකට විතරයි. මම හිතන්නේ අවුරුද්දටම දෙපාරක් හෝ තුන් පාරක් තමයි අපිට මුරුංගා වගේ දේවල් හම්බෙන්නේ. ඒ වගේම මුරුංගා කියන්නේ හොඳ ගුණ කෑම එකක්. ඒ වුණාට පොඩ්ඩක් උෂ්ණ ගතියෙන් වැඩි. ඉතින් හැමදාම කන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් ඒ වගේ දේවලුත් තෝරගන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඉතින් මගේ පහසුවට කැරට් ලීක්ස් වගේ දේවලුත් මම ඉතින් අමතක කරන්නේ නැහැ. මොකද දැන් මේ දවස්වල නම් ඉස්කෝලේ නිවාඩුනේ. ඒ වුණාට ඉස්කෝලේ තියෙන දවස්වලට මට ටක් ගාලා ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම නැත්නම් නූඩ්ල්ස් එකක් එහෙම නැත්නම් ඉක්මනට එළවලු බත් එකක් වගේ උයලා දෙන්න හරි මේක පහසු වෙනවා. ඉතින් මේ දවස්වල ඉස්කෝලේ නැහැ. නමුත් ඉතින් පුරුද්දට වගේ ඉතින් ඒක ගැනෙනවා. ටිකක් වැඩිපුරත් ගන්න වෙලාවන් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දවසේ ඉතින් අපි එළවලු පළතුරු වගේ දේවල් ඉතින් ගෙනාවේ. ඒ වගේම ඕනම ගෙදරක අපි එළවලු වගේ දේවල් තෝරගන්නකොට සාමාන්‍යයෙන් තමන්ගේ ගෙවල් වල දරුවෝ කන්න කැමති එළවලු තියෙනවා. ඒ කියන්නේ තමන් ප්‍රියතාවයෙන් කන එළවලු තියෙනවා. ඉතින් අන්න ඒ වගේ එළවලු තෝරගන්නත් අමතක කරන්න හොඳ නෑ. දැන් අපේ ගෙදර නම් බීට් වගේ දේවල්, ඒ වගේම මාළු මිරිස් වගේ දේවල් කොහොමත් කැමැත්තෙන් කනවා. ඒ නිසා මම ඉතින් ඒවත් ගන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම ගෝවා මල් වගේ දේවල් ගන්නකොට අනිවාර්යයෙන් මේ විදිහට කොළ ගොඩක් තියෙන එකක් බලලා තෝරගන්න. ඒ කියන්නේ මේ වගේ කොළ ගොඩක් එක්ක තියෙනකොට තමයි ඒක ෆ්‍රෙෂ් ගතියට තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේක කොලේ අඩු වෙනකොට ඒකේ ෆ්‍රෙෂ් ගතිය නැති වෙනවා. සමහර වෙලාවට බලන්න මල් විතරක් තියෙනවා කොළ එකක්වත් නැතුව. එතකොට ඒකේ සමහරට පණුව එන්න පුළුවන්. එහෙම නැත්නම් කහ පැහැ ගන්න පුළුවන්. අන්න ඒ වගේ තියෙනකොට මිලදී ගන්නත් එපා. ඉතින් මම මේ දන්න ටික තමයි මගේ යාළුවොත් එක්ක කියන්නේ.
ඉතින් ගෙනාපු එළවලු ටික ওই විදිහට අහුරගත්තට පස්සේ මම උයන්න පටන් ගන්න තමයි හැදුවේ. එතකොටම කියනවා හැමෝම අර සීනි කැකිරි ගෙඩිය ඩ්‍රින්ක්ස් හදලා බීලා ඉමු කියලා. ඉතින් මටත් පුංචි බඩගින්නක් තියෙනවා. ඉතින් මහන්සියකුත් තියෙනවනේ ගිහිල්ලා ආපු. මටත් ඉතින් හොඳයිනේ. හොඳ ෆ්‍රෙෂ් ගතියින් උයන්න පුළුවන් නිසා මේකෙන් රස ඩ්‍රින්ක් එකක් හදාගන්න තමයි දැන් නම් සූදානම් වෙන්නේ. ඉතින් මම කලිනුත් කිව්වා මේ සීනි කැකිරි වලින් විවිධ විදිහට අපිට රස බලන්න පුළුවන් කියලා. අපිට නිකම්ම මේක ඩ්‍රින්ක් එක හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකට ෆ්‍රෙෂ් මිල්ක් එහෙම නැත්නම් කිරිපිටි ටිකක් එකතු කරලත් මේක රසයට ඩ්‍රින්ක් එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕන විදිහට මේක වෙනම සුද්ධ කරලා ඒකට සීනි එහෙම නැත්නම් හකුරු ටිකක් එකතු කරලා කැමට ගන්නත් පුළුවන්. හරිම රසයි. හරියට මේ කිරි වගේ රසයි ඒක. ඉතින් මම අද හදාගත්තේ මොකුත්ම එකතු කරන්නේ නැතුව අයිස් කියුබ් ටිකක් එකතු කරලා ඒකට සීනි ටිකක් එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරලා ගත්තා. ඉතින් මේක සුද්ධ කරනකොට නම් ඔන්න ඔය විදිහට තියෙන්නේ. අපිට මේක තාම ඉදිලා මදි. ඒ වුණාට මේක හොඳට මේදුනොත් අර පොත්ත සාමාන්‍යයෙන් අතින් ගැලවෙන තරමට ඒක සොෆ්ට් වෙනවා. ඉතින් මේක අද 90ක් වගේ තමයි ඉදිලා තිබුණේ. ඒ වුණාට ඉතින් ඩ්‍රින්ක්ස් එක නම් හරිම රසට තිබුණා. ඉතින් අද මතක් කරන්න ඕනේ මගේ ගොඩාක් යාළුවෝ අහලා තිබුණා ඇයි අක්කා වීඩියෝස් දාන්නේ නැද්ද කියලා මට කෝල් කරලත් අහලා තිබුණා. ඉතින් මම එයාට පොදුවේ උත්තරයක් දෙන්නේ මම මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසි වුණා. ඉතින් එහෙම නැතුව අසනීපයක් වගේ තිබුණේ නැහැ. ඇත්තටම බිසි හින්දා තමයි දාගන්න බැරි වුණේ. ඉතින් එහෙම වෙනවා ජීවිතවල සමහර දවස්. ඉතින් වැඩ ගොඩාක් තියෙනකොට ඉතින් වීඩියෝ එකක් කරලා වොයිස් කරගන්නවත් වෙලාවක් නැති වෙනවා. ඉතින් ওই විදිහට ඩ්‍රින්ක් එකක් බීලා මම මාළු ටික තමයි ඉස්සරෝම සුද්ධ කරගත්තේ. මොකද මාළු ගොඩක් ගෙනාවේ නැහැ. ගෙදර තිබ්බ නිසා චිකන් වගේ දේවල්. ඒ නිසා මාළු ටික සුද්ධ කරලම තමයි මම උයන්න පටන් ගත්තේ. සාමාන්‍යයෙන් අපි මාළු වගේ දේවල් නම් ගේන්නේ සති දෙකකට සැරයක් වගේ. මොකද ගෙනාවොත් ටිකක් වැඩිපුර ගේනවා. අද ගෙනාවේ නැති වුණාට ඒකට හේතුව මට සාමාන්‍යයෙන් අපි මාළු හොදන්නේ ඇතුළේනේ. කියන්නේ මේ පැත්තේවල අර එළියේ මාළු හොදන්න තැනක් නැහැ. එහෙම හොදන්න බෑ. ඉතින් මාළු සෝදපුවාම ඉතින් ඒ ඒරියා එකම සම්පූර්ණයෙන් ඉතින් ක්ලීන් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි එහෙම කරන්නේ. ඉතින් ඒකත් සෝදලා තමයි මම දවල්ට උයන්න පටන් ගත්තේ. අද ඉතින් මං හිතාගෙන ඉන්නේ වට්ටක්ක චුට්ටක් උයලා, ඒ කියන්නේ බටාන වට්ටක්ක ගෙනාවනේ. ඒකෙන් එකක් උයලා මාළු ටිකක් මිරිසට උයලා තව මොන හරි හදමු කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මාළු ටික තමයි මං ඉස්සරෝම ලිපේ තියාගත්තේ මිරිසට උයා ගන්න. ඒක තියලා තමයි වට්ටක්ක ටික සුද්ධ කරන්න පටන් ගත්තේ. ඉතින් ඒකත් එක්ක තව මොන හරි මැල්ලුමක් හදන්න ලෑස්ති කරන්න හදනකොටම ඔන්න හස්බන්ඩ් කියනවා අද රසම් එකක් හදන්න කියලා. මොකද වට්ටක්ක වලට රසම් හොඳට ගැලපෙනවනේ. ඉතින් මේකත් එක්කම ඒකට අවශ්‍ය දේවල් ටිකත් ඔන්න ඔය විදිහට සූදානම් කරගත්තා. ඉතින් රසයට රසම් එකක් හදන විදිහ අද බලමු අපි කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔක්කොටම කලින් මම පොල් ගෙඩියක් බින්දලා පොල් ටික ගාලා කිරි ටික හදාගන්න තමයි මේ හදන්නේ. සාමාන්‍යයෙන් යාළුවනේ උයන පියන දේවල් නම් මට ඕන තරම් ඕන වෙලාවක කරන්න පුළුවන්. ඒත් සමහර වෙලාවන් වලට මං අකමැති එක දෙයක් තියෙනවා. ඒ තමයි පොල් ගාන එක. ඉතින් ඔයාලත් කොහොමද දන්නේ නැහැ. සමහර අය නම් පොල් ආසාවෙන් ගානවා. නමුත් මට නම් අකමැතිම දේ තමයි උයන පියන වෙලාවට පොල් ටික ගා ගන්න එක. ඒ නිසා තමයි මම ගොඩක් දුරට පොල් ටික ගාලා කලින්ම තියාගන්නේ. ඒ වුණාට ඉතින් අද ගාපු පොල් තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් පොල් ටිකක් ගන්නත් සිද්ධ වුණා මට. මාළු එක නම් මම මිරිසට හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් අනිත් වැඩ ටික තමයි. ඉතින් ඔන්න ඔය විදිහට බ්ලෙන්ඩ් කරලා පොල් කිරි ටිකත් හදාගත්තා. දැන් ඉතින් ඊටු වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන්. ඉතින් මේ පොල් කිරි වලින් රසම් වලට චුට්ටක් විතර තියාගත්තා. ඊටු ටික මම දිය කිරි තමයි රසම් වලට එකතු කරන්නේ. මේ වට්ටක්ක වලට දිය කිරි චුට්ටක් දාලා ඒකට අවශ්‍ය දේවල් ටිකත් එකතු කරලා ඔන්න තැම්බෙන්න තියාගත්තා. වට්ටක්ක වගේ දේවල් උයා ගන්නකොට මිරිස් කුඩු එකතු කරන්නේ නැහැ. මම මේකට අවු මිරිස් කරලක් එකතු කරගත්තා. ඒකත් එක්ක ගම්මිරිස් තේ හැන්දක් විතර එකතු කරගත්තා. මේක රස කරගන්න. ඒකත් එක්ක අවශ්‍ය දේවල් ටික එකතු කරලා ඔන්න ඔය විදිහට තැම්බෙන්න තියාගත්තා. දැන් ඉතින් තියෙන්නේ රසම් එකට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගන්න. බ්ලෙන්ඩර් ජාර් එකේ පොඩි කප් එකට මම සුදු ලූණු, ඒ වගේම ලූණු, ඒ වගේම මම සුවඳ කුඩු තේ හැන්දක් එකතු කරගත්තා. අපිට මේකට සුවඳ කුඩුම අවශ්‍ය නැහැ. මේකට සූදුරු ටිකක් වැඩිපුර, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඒකත් එක්ක යහමින් මේකට අපි එකතු කරගන්නවා කරපිංචා. කරපිංචා තමයි මේකට විශේෂයෙන් කරපිංචායි සූදුරුයි එකතු කරගන්නවා. ඉතින් ඒ ටික ඔක්කොම එකතු කරලා ලුණු තේ හැන්දකුත් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ.
ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයේ භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරන්න ඕන. ඒකට සූදුරු තේ හැන්දක් එකතු කරන්න ඕන. ඒක බැදුනට පස්සේ අපිට පොඩිවට කපාගත්ත ලුණු චුට්ටක් එකතු කරන්න පුළුවන්. මේකට අපිට පුළුවන් රතු ලුණු තිබ්බොත් ගොඩාක් හොඳයි. ඉතින් අපේ ගෙදර නැති නිසා මම අද එකතු කරේ බී ලුණු චුට්ටක්. ඉතින් ඒකත් එක්ක අපිට පුළුවන් අපි කලින් බ්ලෙන්ඩ් කරලා තියාගත්ත මිශ්‍රණය මේකට එකතු කරන්න. ඉතින් මේ විදිහට මිශ්‍රණයේ තෙලට එකතු කරනකොට මාරම සුවඳයි, ගේම සුවඳට එනවා. ඉතින් ඒක පොඩ්ඩක් බැදෙන්න දීලා විනාඩියක් දෙකක් ගියට පස්සේ තමයි මේ විදිහට පොඩිවට කපාගත්ත තක්කාලි චුට්ටක් එකතු කරන්න ඕන. මම සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක් එකතු කරගත්තා. ඉතින් මේක වලට රස අනුව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ ටික ওই විදිහට විනාඩි 3-4ක් උයාගෙන තෙලේම කියන්නේ පොඩ්ඩක් මැල වෙන්න නැත්තම් බැදෙන්න දෙනවා කියන්නේ. අන්න ඒ විදිහට තියලා මේකට සියඹලා යුෂ චුට්ටක් එකතු කරන්න ඕන. ඉතින් ඒ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරලා අපිට පුළුවන් මේකට සාමාන්‍ය ප්‍රමාණයේ කිරි එකතු කරගන්න. ඉතින් කිරි එකතු කරද්දී ගොඩාක් මිටි කිරි අවශ්‍ය නැහැ. දෙවෙනි තුන්වෙනි කිරි ටික එකතු කරගත්තත් අපිට සෑහෙනවා. ඉතින් අපිට රස අනුව තමයි ඒක වෙනස් කරගන්න ඕන. ඉතින් ඒ වගේම අපි මේකට ලුණු ඇඹුල් ගානට තියෙන විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් මේකට කිරි එකතු කරලා එහෙම නැත්නම් මදි නම් වතුර චුට්ටක් හරි එකතු කරලා රසම් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේක තව චුට්ටක් රස කරගන්න ඕන නම් චිකන් වගේ උයන දවස්වලට අපිට පුළුවන් චිකන් තම්බන වතුරින් චුට්ටක් මේකට එකතු කරගන්න. එතකොට තවත් රස කරගන්න පුළුවන්. ඒ වුණාට මම නම් ඒ ක්‍රමයට ආස නැහැ. ඒ නිසා තමයි මේ විදිහට හදන්නේ. ඉතින් යාළුවනේ මේ විදිහට රසම එකක් හදාගත්තාම බත් කන්න බැරි වෙලාවන් වලට ඒ කියන්නේ පොඩි අපිරියා ගතියක්, හෙම්බිරිසා ගතියක්, එහෙම නැත්නම් උණෙන් පෙලිච්ච අයට මේ වගේ රසම එකක් හදාගත්තම හොඳට බත් කන්න පුළුවන්. ඒ වගේම මේක බත් කන්න කලින් පොඩ්ඩක් බීලා බත් කනවා නම් ගොඩාක් හොඳයි. එතකොටත් බත් කන්න, ඒ කියන්නේ කෑම කන්න පුළුවන්, රුචිය ඇති කරගන්න පුළුවන් මේ රසම් එකෙන්. ඉතින් මේ විදිහට වට්ටක්ක වගේ දේවල් උයනකොට කිරට මම චුට්ටක් සීනි එකතු කරනවා. එතකොට මේකේ රසය තා චුට්ටක් වැඩි කරගන්න පුළුවන්. ඒකත් ඉතින් ගොඩක් අය මම දැකලා තියෙනවා කරනවා. ඉතින් දන්නේ නැති අයට තමයි මම මේ රහස පොඩ්ඩක් කිව්වේ ඔය විදිහට. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට වට්ටක්ක කිරට උයලා මාළු මිරිසට හදලා ඒ වගේම රසම් එකක් හදලා දවල්ට කෑම ටික හදාගත්තා. ඒ කියන්නේ කෑම ටික ලෑස්ති කරගත්තා අපි 4 දෙනාට. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ ආදරණීය යාළුවන්ව හැමදාමත් මට කමෙන්ට් කරන, මට ආදරය කරන, මට ඒ වගේම ඔයාලගේ අදහස් කරන, ලයික් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ ඔය ආදරණීය කමෙන්ට්ස් නිසා තමයි මට YouTube channel එක ඉස්සරහට කරගන්න ශක්තියක් වෙන්නේ. ඔයාලගේ ඔය අදහස් මට මාරම ශක්තියක් එනවා. ඔයාලගේ ආදරණීය අදහස්. ඉතින් යාළුවනේ හැමදාමත් මම ආදරයෙන් ඉල්ලන්නේ මාව subscribe කරලා නැත්නම් තාම subscribe කරලා මගේ channel එක බලන්න කියලා. ඉතින් යාළුවනේ මේ දවස්වල පුංචි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මගේ washing machine එක කැඩිලා. ඉතින් ඒ washing machine එක අරගෙන මම අවුරුදු 12ක් විතර වෙනවා. ඉතින් ඒක manual Damro ඒ කියන්නේ Inox machine එකක්. ඉතින් ඒක හදන්න බාස් කෙනෙක් රුපියල් 8000ක් ඉල්ලනවා. ඉතින් මම බැලුවා 8000ක් දීලා හදනවද නැත්නම් අලුත් එකකට යනවද කියලා. ඉතින් husband කිව්වා එහෙනම් අලුත් එකක් බලමු කියලා. ඉතින් තැන් දෙක තුනකට call කරා. Damro showroom එකේ වගේ නම් ගාන ටිකක් වැඩි. ඉතින් ඒ වුණාට සාමාන්‍යයෙන් අය ඉලෙක්ට්‍රික් shops තියෙන්නේ. ඒකේ 48000කට ගන්න පුළුවන් කිව්වා මේ මැෂින් එකම. ඉතින් බලන්න යන ගමන් තමයි දැන් මේ ඉන්නේ අපි. බලමු අපි කොයි විදිහටද මැෂින් එකක් ගන්න කියලා. මේක පොඩ්ඩක් හදාගත්තාම තව පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඒ වුණාට ෂුවර් නැහැ. මොකද Damro shop එකෙන් කෝල් කරාම කිව්වා මේක සාමාන්‍යයෙන් අවුරුදු 12ක් විතර ගිහිල්ලානේ අවුරුදු 10න් පස්සේ සාමාන්‍යයෙන් ඉතින් බඩුවක් හැදුවට වැඩක් නැහැ වගේ කියන අදහසකුත් මට කිව්වා. ඉතින් ඒ නිසා තමයි අලුතෙන් මැෂින් එකක් ගන්න අදහසට අපි ආවේ. ඉතින් අපි තැන් දෙක තුනකට කෝල් කරලා බැලුවාම අපිට හොඳයි කියලා ඒ කියන්නේ අපි මිලට ගැලපෙනවා කියලා හිතුනේ නාවල හන්දියේ තියෙන shop එකකින්. ඉතින් අපි ඒකට තමයි මේ අවසානයේ යන්න තීරණය කරේ. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනේ shop එකකට ගිහිල්ලා ඉතින් ඒකේ තියෙන බඩු භාණ්ඩ කොහොමද මිල ගණන් කියලා හොයලා බලනකොට එක එක ideas එනවා. ඉතින් මම කිව්වේ තියෙන machine එකම මට පුරුදු නිසා සහ manual පහසුයි කියලා හිතලා ඉතින් ඒ මැෂින් එකක්ම ගමු කියලා හිතාගෙන තමයි අපි ගියේ. ඒ වුණාට ඉතින් ගියාට පස්සේ ඉතින් එතන ගොඩාක් වර්ගයේ එක එක වර්ගයේ මැෂින්ස් පෙන්නුවා.
වොෂින් මැෂින්. ඉතින් අපි ඒකින් 3-4ක් බලලා ඊට පස්සේ අපේ අවශ්‍යතාවය වගේම ඉතින් අපේ වැඩ තව චුට්ටක් පහසු කරගන්න පුළුවන් කියලා හිතලා අපේ අදහස පොඩ්ඩක් වෙනස් කරා. ඒ නිසා මැනුවල් මැෂින් එකක් ගන්නේ නැතුව ෆුලි ඔටෝ එකක්ම ගමු කියලා තීරණය කරා. ඉතින් ඒකෙන් උනේ 8000ට හදන්න නැතුව 48000 මැෂින් එකක් ගන්න කියලා තමයි හිතාගෙන ගියේ. ඒ වුණාට ඒක 80000න් තමයි ගිහිල්ලා නතර වුණේ. මේ මැෂින් එක සාමාන්‍යයෙන් 1.9ක් විතර වෙනවා. ඒ කියන්නේ 1,90,000ක් විතර වෙන මැෂින් එකක්. ඉතින් මේ ෂොප් වල ගණන් අඩුවට ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපිට 76000කට මේ මැෂින් එක ගන්න පුළුවන් වුණේ. ඒ වුණාට ඉතින් මේක ගෙදර ගෙනාවට පස්සේ මේකට මෙතන තිබ්බ ටැප් එක මාරු කරලා වෙන ටැප් එකක් දාන්න සිද්ධ වුණා. ඒ වගේම ඉතින් ප්ලග් පොයින්ට් එකත් මෙතන තිබුණේ රවුන්ඩ් ෂේප් එක. ඉතින් ඒකත් අපිට අයින් කරලා මේකට ස්ක්වෙයාර් ෂේප් එකේ ප්ලග් පොයින්ට් එකක් මාරු කරන්න ඕන වුණා. ඉතින් ඒ හැමදේම කරද්දී 80000කට වගේ මුදලක් අපිට වැය කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ වියදම කොහොම වුණත් දැන් දවස් 2-3කින් අත්‍යවශ්‍ය ඇඳුම් හැරුණකොට අනිත් ඇඳුම් සෝදලා නැහැ. ඉතින් ඒ ටික සෝදන්න ඕනේ මට හෙට උදෙන්ම. ඒ නිසා ඉතින් මේ ගෙනාවු ගමන් මැෂින් එක අවශ්‍ය තැනට ෆික්ස් කරගන්න තමයි මේ හදන්නේ. අපේ ගෙවල් වලට සාමාන්‍යයෙන් ඉතින් අලුත් බඩුවක් ගේනකොට විතරයි පුංචි අගයක් තියෙන්නේ. ඒ වුණාට ඒක ඉතින් දවස් දෙකක් පරණ වෙනකොට අපි දන්නේම නැතුව ඒකේ අගේ අඩු වෙලා යනවා. ඒ වුණාට ඒකේ නියම අගේ තේරෙන්නේ ඒ බඩුව යම් හේතුවකින් කැඩිලා එහෙම නැත්නම් පාවිච්චි කරන්න බැරි අවස්ථාවක් උදා වුණාම. මොකද අපේ ගෙදරත් පරණ මැෂින් එක, ඒ කියන්නේ කලින් තිබ්බ මැෂින් එකේ කිලෝ 6මාරයි හොදන්න පුළුවන්. ඒ වුණාට අපි වෙලාවකට ඊට වඩාත් දාලා හොදන්න උත්සාහ කරපු අවස්ථා තියෙනවා. ඒ නිසා ඉතින් ඕනම බඩුවක් ගෙනාවහම ඒක හරියට පාවිච්චි කරන්නත් අපි දැනගන්න ඕන. ඒ වගේම යාළුවනේ ඉතින් මම කලින් පාවිච්චි කරේ දාම්රෝ එකේ ඉනොවැක්ස් කියන බ්‍රෑන්ඩ් එකේනේ. ඉතින් ඒක නම් ඇත්තටම හොඳයි. මම ඒක ඇත්තටම මම හොඳට පාවිච්චි කරා මේ මැෂින් එක අවුරුදු 12ක්ම පාවිච්චි කරා. ඉතින් මේක ඉග්නිස් කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මම මේක මට අලුත් මේක. ඉතින් බ්‍රෑන්ඩ් එක කොහොම වුණත් අපි හරි විදිහට ඒක පාවිච්චි කරනවා නම් අපිට බය නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඉතින් අපි ඒක පාවිච්චි කරන විදිහ අනුව තමයි මේක තීරණය වෙන්නේ. ඉතින් යාළුවනේ අපිට 8000කින් ඉවර කරගන්න පුළුවන් වැඩේ අපි 80000කින් හරියටම ලස්සනට ඉවර කරගත්තේ ඔන්න ඔය විදිහට. ඇත්තටම කියනවා නම් යාළුවනේ ගොඩාක් අර පරණ වෙච්ච ඉලෙක්ට්‍රික් බඩු අපි ආය හදා පාවිච්චි කරනවා කියන්නේ ඇත්තටම තේරුමක් නැහැ. මොකද ඒ වගේ දේවල් හදන්න ගියාම ආයෙ කැඩෙන්න පුළුවන්. අනිත් එක මේක අපි දැන් අවුරුදු 12කට ආසන්න කාලයක් පාවිච්චි කරලත් නේ තියෙන්නේ. ඒ නිසා කිසිම පාඩුවක් නැහැ ඒක අයින් කරා කියලා. ඒ නිසා තමයි මේ වගේ තීරණයක් ගත්තේ. අනිත් කාරණේ තමයි මම මේ ෂොප් එකට ගියාට පස්සේ මට හිතුණා කිලෝ 12ක මැෂින් එකක් ගන්න එකත් හොඳයි කියලා. මොකද දවසට කොහොමත් දෙපාරක් විතර මම ඇඳුම් සෝදනවා. ඒ කියන්නේ මැෂින් දෙකක් පිරෙන්න සෝදනවා. ඉතින් ඒ වැඩෙත් පහසු වෙනවා. එක මැෂින් එකකින් ඒ කියන්නේ එකපාරකින් මට සෝදලා මගේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. ඉතින් එහෙම හිතලා තමයි මායි හස්බන්ඩ්ුයි මේ වගේ තීරණයක් ගත්තේ. ඉතින් එදා දවස ওই විදිහට තමයි අපේ ජීවිතේ තවත් ලස්සන දවසක් විදිහට නිමා වුණේ. ඉතින් අදට ගිහිල්ලා එන්නම් සුබ දවසක් මගේ ආදරණීය යාළුවන් හැමෝටම.